හැල්ලෝ කොහොමද මචන්ලා මන් තමයි අචරිත චරිත අද කතා කරන්න යන්නේ ලංකාවේ නමක් දිනාගත්ත චරිතයක් ගැන ඒ තමයි ධම්මික පෙරේරා මහත්තයා මා පයාගල ප්‍රදේශී ඉතාම සාමාන්‍ය පවුලක උපත ලැබුවෙක් ඔහු තමන්ගේ මුල්ම ව්‍යාපාරයේ විදියට කුඩා තී කඩයක් සහ පසුව තායිලන්තයෙන් බඩු ගෙනවිත් විකිනීම වැනි දේවල් කර තිබෙනවා දැනට මෙතුමා ලංකාවේ ප්‍රමුඛ පෙළේ සමාගම් රැසක හිමිකාරිත්වය දරනවා හෙලිස් ව්‍යාපාර ජාලය රෝයල් සෙරමික් සහ ලංකා ටයිල්ස් වගේ දැවන්ත ව්‍යාපාර ජාලයකට අයිතිවාසිකම් කියන මෙතුමා මූල්‍ය සමාගම් වන AB ෆිනෑන්ස් වැලිබල් ෆිනෑන්ස් සහ සම්පත් බැංකුව වැනි ආයතනවල විශාල කොටස් ප්‍රමාණයකට හිමිකම් කියනවා ඒ වගේම මෙතුමා සංචාරක කර්මාන්තයට විශාල ආයෝජනයක් ලෙස කිංස්බරි හෝටේල් සහ අමායා රිසෝට් වැනි සුකෝපභෝගී හෝටේල් වල හිමිකාරිත්වය දරනවා විතරක් නෙවී සිංග ආයතනයද මෙතුමාගේ ව්‍යාපාර ජාලී අංශයක් කොහොමද මේ රටේ මෙච්චර ගීමක් ගැහුවේ දන්නවද? පාඩු ලබන හෝ දුර්වල සමාගම් මිලදීගෙන ඒවා ලාභ ලබන තත්ත්වයට පත් කරන එක. ඒ වගේම සමාජ සත්කාරය අතින් ඉහළින්ම ඉන්න මෙතුමා මෑත කාලේ වඩාත්ම ජනප්‍රිය වුණේ මෙතුමාගේ ව්‍යාපාර නිසා නෙමෙයි DP එඩියුකේෂන් වැඩසටහන නිසා. ලංකාවේ දරුවන්ට පෙරපාසලේ සිට උසස් පෙළ දක්වා සම්පූර්ණ විෂය නිර්දේශය නොමිලී අන්තර්ජාලය හරහා ඉගෙන ගැනීමට ඔහු නිර්මාණය කළා. අමතරව තොරතුරු තාක්ෂණය නූලී ඉගැන්වීමට DP සිලිකන් වැලි IT ඔෆිස් වැනි ව්‍යාපෘති රට පුරා ක්‍රියාත්මක කරනවා. මෙච්චර ගීමක් ගැහුවේ කියලා. ඉතින් දෙයක් දෙස බලන්නේ දත්ත සහ සංඛ්‍යාලේඛන අනුවයි. මෙතරම කියන්නේ රටක් දියුණු කිරීමටත් මේ දත්ත කළමනාකරණය ඉතා වැදගත් බව විතරමයි. අනික එක තමයි කාල කළමනාකරණය. ඔහු ඉතාම විනයගරුකව කාලය පාවිච්චි කරන දැඩි කැපවීමකින් වැඩ කරන පුද්ගලයෙක්. එනම් මම මේක මෙතනින් ඉවර කරන්නම්. ඊළඟ වීඩියෝකින් තවත් ලස්සන වැදගත් දෙයක් කතා කරමු. ෆලෝ කරලා ලයික් කරලා සපෝට් එක දෙන්න. ආදරී මචෝ.